බත් බෙදන්න යනකම් ඉඳලා නැන්දම මුකුත් දන්නේ නැති ගානට ගෙනවලු බත් එකට. ඇයි ඒ? අර ගෙදර සේරම බඩගින්නේ ඉන්න වෙලාවට කෑම නැති වුණා. ඇයි අර පුතා වැඩ ඇරිලා නාලා ආපු ගමන් කන්න තියෙන්න ඕනේ. නැන්දම මොකද කරේ? පුතයි ලේලි අවුලන් කිව්වේ නෑ බත් එක රොස් වෙලා තියෙන්නේ කියලා. එහෙම සද්ද නැතුව හිටියා. පුතා ආපු ගමන් බත් දෙන්න පටන් ගත්තා. එතකොට කියනවා බත් එක අද රොස් වෙලා වාගේ කියලා. ඔය ඔහොම තමයි හිතවල තියෙන්නේ ඔය. ඉතින් මේ හිත යට තියෙන්නේ අපි ඒ හිතර දන් විද්‍යාවක් නැති ගානට අරුන්ද මොකද කරන්නේ ළඟට? අපූර්වට පුතාට එන්න අර රාස් ගාලා සූරනවලු මොකද්ද? හට්ටිය. වෙනද මේවා චිත්‍රපටි වගේ මැවිලා පේනවා. ජීවිතේ බලාගෙන ඉන්නේ අපි අකමැති පුද්ගලයාට වරදිනකම් ජීවිතේ බලාගෙන ඉන්නේ අපේ තරහකාරයා අපේ වෛරක්කාරයා තුලින් මොකක් හරි අතපසු වීමක් වෙනකම් මොකේද? පලිගන්න වෛරය පිට කරන්න තරහකාරයාටත් වෛර කරන්න එපා. පලිගන්න එක නවත්තන්න. අර මුගටිය එන්න ලොකු වෙනවා. හරි හීලයි. ඔය තවලක් තියෙනවා මේ කතන්දර වලට කියන්නේ. ඊට පස්සේ පොඩි එකෙක් එහෙම හම්බෙනවා අර ජෝඩුවට. එන්නදනේ දරුවා වතුර බේසම ගාව කියලා ගියාට පස්සේ අර නයික් කෙනා බේසමෙන් වතුර ගොන්න. බිරිඳ ගිහිල්ලා හිටියේ වතුර ගේ. අර කියවන්න අපරීක්ෂිත කාර්යයේ සංස්කෘතිය වුණ කොට. මොකටිය හිතන්නේ මොකද්ද? නයා එන්නේ මේ පොඩි කාට කෂ්ට කරන්න. මොකටිය පොඩි කාට ආදරේ පොඩි කාලේ ඉඳන් පණ පුගම. නයාගේ බෙල්ලවන කපලා දාන. හරි වීර ක්‍රියාවක් කරා වාගේ මොකටිය මොකද කරන්නේ? කටෙල්ලේ පෙරාගෙන යනවා කාන්තාව ඉස්සරහට. කාන්තාව මොකද හිතන්නේ? මොකටිය මගේ දරුවා කාලා. හැම වෙලේම බලන කෝණේ මත තමයි තීරණේ තක්සේරු නිගමනේ අනුත්සාහ කරලා තියෙනවා මොකද? සමහර අම්මලා ඉන්නේ. මම අම්මලාට කියනවා නෙමෙයි හොඳ වෙන දේවල් මම කියන්නේ. හිතේ අංගුම් තිබ්බහම පොඩ්ඩ බැරි වෙන්න බෑ. සමහර විට තව ඒක හරියට දැනගෙනත් නෑ. හේතු කාරණා මොකවත් නැහැ. කියවන්න ගත්තාම ඉවරයක් නෑ. මේවා අපිට කියන්නේ දරුවෝ. ඒ අම්මලාගේ හැටි මම මේ දරුවන්ට කියන්නේ මේ අම්මලා හැම මොහොතෙම බලන්නේ තමන්ගේ සමීපතමයන් රැකගන්න. පැහැදිලිද? අම්මලා හැම වෙලේම බලන්නේ මොකක්ද? තමන්ගේකම, තමන්ගේ ගොඩ, තමන්ගේ ස්වාමියා. ඒකනේ සමහරක් බෙරින්දාවරු කරන කියන දේවල් පියවරුන්ට තාත්තලාට ස්වාමි පුරුෂයන්ට හරියන්නේ නැත්තේ. අම්මලා 100,000 ආරක්ෂාකාරී වෙන්න බලනවා. අම්මලා වැඩ කරන්නේ මේ ලෝකෙ පෙරලෙන්නවා වගේ සූදානම තියෙනවා. තරුණ මහත්තුරුන්ට දෙමව්පියෝ පෙන්වන්න බැරියයි. නේද? සමහරක් ගෑනු ළමයි යන කියනවනේ තාම මට ගෙදර යන්න දෙන්නේ නැහැ කියලා. සමහර කොල්ලෝ කියනවා මට දැන් අවුරුදු 18යි. ලොකු වයසක් කියලා හිතන්න. මට තාම යන්න දෙන්නේ නැහැ යාළුවොත් එක්ක ට්‍රිප් එක. දෙමව්පියෝ හොඳටම දන්නවා ළමයි අපි ගාව ඉන්නේ අවුරුදු 18 20 වෙනකම් විතරයි. ඒත් දන්නවා ඒ කාලේ විතරයි රකින්න පුළුවන්. ඒ හින්දා ඒ කාලේ වෙනකම් රකින්න. මේක තරුණ මහත්තුරු තේරුම් ගන්න. මේක තේරුම් ගන්න බැරි වුණාම වෛරය ඇති වෙනවා. අර කලොන්න පස්සෙන් පන්නවා කියන ඔබට තමයි.
දැන් අර මෙතවච්චි අම්මා කොල්ලට බොණ්ඩ යන්න එපා කිව්වේ තරහටද? ඒක කොල්ලා දැක්කේ කොහමද? දැන් ඔය 10ට 12ට මේකදල කොල්ල තරුණ මහත්තුරු ගෙවල් වලට එනකොට බොහෝ පැදුර 10යි 11යි 12යි තැන් වල ගිහලා එක එකක් කළා තමයි. කළා කියන්නේ විවිධ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා බොහෝ දෙනෙක් පොඩි පිරිසක් එහෙම නැහැ. එහෙම නවට දෙමව්පියෝ කැමති නැහැ. ඒක තරුණයන්ට පේන්නේ ඒක හරි හතුරුකමක් විදියට. ඒක තරුණයන්ට පේන්නේ ලොකු වැරද්දක් විදියට. ස්වාමි පුරුෂයන්ගෙත් එහෙමයි. දැන් ඔය සමහර තාත්තලා ඉන්නවා අපේ මේ හැමදාම කොහේ හරි පාටියක් සෙට් වෙනවා. හැමදාම කොහේ හරි ප්‍රිය සංഭാෂණයක් සෙට් වෙනවා. හැමදාම යාළුවොත් එක්ක එළියට යනවා. ඉතින් මේක අම්මලාට කොහොමද තරන්න බෑ. අම්මලා හරි කැමති මොකේද? දරුවෝ ගෙදර ඉන්න ඕනේ. මේ ස්වාමීන් ගෙදර කට්ටිය එකට ඉඳගෙන බත් කනවා බලන්න වැඩිපුරම කැමති කවුද? අම්මලා කැමති නෑ කවදාවත් පිළිතුරු වියපු බත් එක 11ට වලට ගන්න. අම්මලා කැමති නෑ කවදාවත් තුන්දෙනා තුන්තැනක බත් ගන්න. ඒ නිසා ගෙවල් වල ඉන්න පිරිසාරේ සුපරීක්ෂාකාරී වෙන්න. අනේකගේ හැඟීම් හොඳට තේරුම් ගන්න. එහෙම තේරුම් නොගත්තොත් වෙන්නේ අර මුගටිය කටේ ලේ පෙරාගෙන කාන්තාව ඉස්සරහට ආව. කාන්තාව මොකද කරේ? අර උකුලේ තිබ්බ වතුර කලේ මුගටියගේ ඇඟට අතහැරලා මුගටිය මරලා දැම්මා. නමුත් ටිකක් දුර ගියාට පස්සේ තමයි තේරෙන්නේ මොකද්ද? ඇත්තටම මුගටිය කරලා තියෙන්නේ යහපත. බොහෝ දෙනෙකුට කරපු හොඳ තේරෙන්නේ පස්සේ. අර මිනිස්සු මරුණාම අඬන්නේ ඇයි? මරුණාම තමයි මිනිස්සුන්ට වටිනාකම වෙන්නේ. ඔය නැති වුණාම තමයි අගේ දෙන්නේ. සමහරක් දේවල් අපිත් එක්ක ඉන්නකම් අර කියන්නේ රායස ළඟදී මා ළඟ සිටියා සර්තිය කටුකවල් යහන සරසුන් පද්‍යවදී මේ සුරාසන සමිවල් ඉන්නකම් අගයක් නැහැ. සමහර දරුවෝ ඉන්නවා මම මේ තරුණ මහත්තුරුන්ගේ මේ ගහන්නේ. ඔය ජීවිතේට මේ වෙනකොට තාත්තට කීපාරක් කියලා දෙනවා ආදරේ කියලා. මම මේ දරුවන්ගෙන් අහන්නේ අර මරුණාම දැකලා තියෙනවද කොරණ බෝලා? වෙනද මිනිහ කයි කියලා හිතනවා වෙලාවක. අපි ඉතින් මලකවල ලැනකොට ඕන තරම් දකින්නවන්නේ. මම කියන විදිහටම කියන්නේ පෙට්ටිය අරන් යනවා දැකලා අහනවා යනවද කියලා. අපි ගහලා යනවද කියලා. එහෙම කියනකොට මාතව කියනවා කියලා සාදේ නැද්ද? කැමතිද? ඔතලා කියන්න ඕන බුදිය නන්දුවිලි. ඔය පොරවලට වෙන්නද? ලෝකෙද මේ ඉන්නක ඒ ආදරය දක්වලා නැහැ. මොකනේ? බිරිඳ ස්වාමියාට ආදරය කරන් ජීවත් වෙලා ඉන්නකොට මේ පැත්තේ අම්මලා කියනවාද? සෙනෙහබර ස්වාමි පුරුෂයාට මම වාට ආදරේ කියලා. කටහරලා කියන අර පිටිපස්ස අම්මලාගේ මොන දැක්කම අතු මත්තේවත් පතන්න දිගාන දෙයි. තාත්තලා කියලා දෙනවා. මොකද හරි ආදරෙන් ඉන්න. එතකොට තමයි දරුවෝ පුරුදු වෙන්නේ මොකේද? අපි මෙතෙක් කතා කරපු හැම ප්‍රශ්නයක්ම නැති කරන්න පුළුවන් පවුල පන්සල වගේ තිබ්බා. පවුල බොහොම පිළිවෙලට තිබ්බා. මම දූ දරුවන්ට යෝජනා කරනවා. දූ දරුවන්ගෙන් අහන්න. අන්තිමට කවත් අම්මටයි තාත්තටයි ආදරේ වෙන්නේ. ඔය අවුරුද්දකට සැරයක් සීනි 250 කිලෝමීටර ගත්තා සරමච්චිත්තා කට්ටක් දෙන එක නෙමෙයි ආදරේ කියන්නේ. යුතුයකමට වඳින එක එහෙම නෙමෙයි. සමහරව ඉන්නවා අම්මගේ තාත්තගේ ඇඟෙන්වත් අල්ලන්නේ. ළඟට නර්ස්ලා 3 දෙනෙක් විතර දාලා ඉන්න මොකේද? බලන්න.
හින්දා ඔය අම්මා තාත්තා හොඳට බලා ගන්න. මම දරුවෝ ඉන්න දෙමව්පියෝ ඉන්න දරුවන්ට කියන්නේ තරුණ මහත්තුරුන්ට මම කරන යෝජනාව තමයි හරි විමසිලිමත් වෙන්න. හරි පරීක්ෂාකාරී වෙන්න. විමසිල්ල නැති වුණාම පරීක්ෂාකාරීකම නැති වුණාම ස්පේන් නැති මිනිස්සු වගේ වැඩ කරන්න එපා. ඔය පේනෝ නේද මද්ද්‍රව්‍ය භාවිතා කරන තරුණයන් ඇඟපතවල් වලට වෙලා තියෙන දේ. නකෝඩු කෑලිවා බත් ටිකක් මේ කොල්ලොන්ට කන්න බෑ. නාන්නේ නැහැ. හරි අපිරිසිදුයි. මම මේ තරුණ මහත්තුරුන්ගෙන් අහන්නේ මේ අවුරුදු ගණන් වැඩ කරනවා මේ බ්‍රේස්ලට් එකක් ගන්න කොහොමදලා? එවුවනේ අවුරුදු 26යි 27යි අන්නේ ගෙවල් වලින් ලැජ්ජනේ. කොල්ලෙක් වුණාම එහෙම බෑ. කොල්ලෙකුට හොඳ පෞරුෂයක් තියෙන්න ඕන. කොල්ලෙකුට දෙන්න ඕන හොඳ ඒ චුතවය හොඳ අභිමානයක් තියෙන්න ඕන පෞලක් නගාසිකවා. දැන් මෙහෙම කියනකොට ගේ හම්බුනේ සමහර පෞල ඉන්නකොට මොකද නෙමෙයි. අනිත් රෙද්දක්වත් ගන්නෑ. එහෙනම් මම යෝජනා කරන්නේ ඔය ගෙවල් වලින් මම කඩේ නවත්තන්න ඕනේ. සමහර මේ තියනිවරුන්ට කියන්නේ ඒ ගෙවල් වලින් මම නඩත්තු වෙනවා. දැන් මෙහෙම කියනකොට ගේ හම්බුනේ ඔබ කරන්න හල්ලි නැහැ නේ. උදේ 10 11 වෙනකම් බුදියනවා. පාන්දර 4 5 වෙනකම් ඇහැරලා මේ මොස්පේතුරක් නැදෙන මේ සමහර තරුණයා රෙද්ද පෙරෙද්ද හොදගන්නේ ඔළුව තියෙන කොට්ටවරේ හොදගන්නේ තරුණයා වුණාම එහෙම හරිනවා. ඒක ලවුන්සි බාදේන කොට කියන්නේ මේ අපේ සංස්කෘතියේ පොඩි අවුලක් තියෙනවා. අර අම්මලාගේ තියෙන වැරදි. අම්මලා කියනවා දැන් අපිට බෑ මේ කසාදයක් බඳින්න වෙයි. කසාද බඳින්න මොකටද එතකොට? අර ගෙවල් වල වැඩ කරන්න. අම්මලා කියන්නේ දැන් මටත් බෑ ඉක්මනට බඳින්න. කසාද බඳින්න බත්තම් බණ්ඩරදී හොදන්න ගෙවල් අතුරුද ගන්න. ඒවට නෝසන් කෙනෙක් ගන්න. වහල්කම් කරන්න නෙමෙයි. ප්‍රජාව බිහිවෙන්න ඕනේ. අනෙකට ගරු කරන්න, අනෙකගේ ආත්ම ගෞරවය රකින්න, අනෙකට ආදරය කරන්න. තමන්ගේ වැඩ තමන්ට කරගන්න පුළුවන් මට්ටමේ ශක්තියක් තරුණයන්ට තියෙන්න ඕනේ. එහෙම වුණාම තමයි වෙනතුනේ අර